එන ඔක්කොම දරුවන්ට ආයුබෝවන් 2026 දරුවන්ට විභාගෙට මාස 4ක් තියලා අපි කතා කරන්න ආවේ මාස 4ම සම්පූර්ණ ප්ලෑන් එක නෙමෙයි අප්‍රේල් මාසෙදි වැඩ කරලා ලකුණු 60ක් කොහොමද ගන්නෙ 12 වසර වැඩ ටිකකින් විතරක් ආසන්නව ලකුණු කොහොමත් 2025 පේපර් එකේ ගත්තත් ලකුණු 56ට වැඩි එකයි මම 60කට ගියලා දැන් කාටර ගණනය කිරීම වල පේන්න පුළුවන් 66ක් විතර වගේ නේද නෑ ලකුණු 60කට කිට්ටු ප්‍රමාණයක් තිබ්බා ඊට පොඩ්ඩක් වැඩි 2025 පේපර් එකට දාලා ගත්තොත් මෙන්න මේ ලකුණු 60 ගන්න එක වැඩේ කරන්න ඕනේ 12 වසර හරියටම පුළුවන් වෙන්න ඕනේ හරියටම 12 වසර පුළුවන් කරනවා අපි අප්‍රේල් මාසෙදී මේ වැඩසටහනත් එක්ක මොකද්ද අපේ අප්‍රේල් මාසේ සැලැස්ම තමයි අප්‍රේල් භෞතිකව පන්ති පැවැත්වන සති ගොඩක් ටවුන් වල සති 4ම තියෙනවා නැති ඒවත් ඔන්ලයින් එක හරි තියෙනවා භෞතිකව පන්ති පැවැත්වන සති 4 අප්‍රේල් පළවෙනි සතියේ තුන්වෙනි ඒකකය දෙවෙනි සතියේ දෙවෙනි ඒකකය හතරවෙනි තුන්වෙනි සතියේ හතරවෙනි ඒකකය ඊළඟ සතියේ පහ ඒකකයේ කොටස් කීපයක් ඊළඟ සතියේ පහ ඒකකයේ 12 වසර ඉදිරි ටික දැන් කාලසටහනේ ඔක්කොම දාලා තියෙනවා හොඳට අහගන්නකෝ එනම් අපි යමු අප්‍රේල් පළවෙනි සතියට අප්‍රේල් පළවෙනි සතියේ පේපර්ස් පටන් ගන්නේ බ්‍රහස්පතින්දයි දැන් සෙන්ටර්ස් 30 ගාණක් තියෙනවනේ ඒ සෙන්ටර්ස් 30 ගාණට අදාළව මේ පේපර්ස් ඒ දවස්වල ලියන්න පුළුවන්. ඒකට ඒවා අපි වාගේ ගෲප් එකට හෙට දවසේ දානවා මෙන්න මේ සෙන්ටර්ස් වල මේ දවසේ ඉඳන් මේ පේපර්ස් ලියන්න පුළුවන් කියලා. රයිට් නේ අහගන්නකො එතකොට. බ්‍රහස්පතින්ද පටන් ගන්න පේපර් එකේ අපි සාකච්ඡා කරන්නේ තුන්වෙනි ඒකකයට අදාළ ප්‍රශ්න කොටස් විතරයි. MCQ 50යි. ව්‍යුහගත 4යි. රචනා 4යි. ඔක්කොම ඒ සතියේ ලැබෙන්නේ ඔයාට අප්‍රේල් පළමු සතියේ පේපර් එකේ තියෙන්නේ මොනවද? තුන්වෙනි ඒකකයෙන් පමණයි තියෙන්නේ. ඒතර හොඳට ටෙලිග්‍රෑම් එකේ බලන්න ඔයා ලියන පේපර් ලියන සෙන්ටර් එකට අදාළව කවද්ද මේ පේපර් එක පටන් ගන්න කියලා හරියට දාලා තියෙනවා. ඔයා පේපර්ස් ලියන සෙන්ටර් එකට අදාළව. එතකොට මම මොකද දැන් මේකට කරන්න ඕනි? මම මේ බ්‍රහස්පතින්දා නම් මේක කරන්නේ මේ පේපර් එක ලියන්නේ රයිට්. නම් පටන් ගමුකෝ අපි එතනට යමු. ඔයා ලියන්නේ බ්‍රහස්පතින්දා. තව අපි හිතමුකෝ ගාල්ලේ ළමෙක් ලියනවා සිකුරාදා. අපි හිතමු තව නුගේගොඩ ළමෙක් ලියනවා ඊළඟ අඟහරුවාදා. ලියනවා කියලා හිතමුකෝ. මුලින්ම කරන්න ඕන දේ තමයි මුලින්ම කළ යුත්තේ තමයි 2019 2025 පාස් පේපර් MCQ ටික මොන එකකින්ද තුන්වෙනි එකේට අදාළ පාස් පේපර් MCQ ටික මම ඔයාට ඔන්න ඊයේ ඩිස්කස් කරලා දාලා තියෙනවා ගෲප් එකට තුන්වෙනි එකේ පාස් පේපර් MCQ ඩිස්කෂන් එක බලන්න හොඳට MCQ ඩිස්කෂන් එක බලන්න MCQ ඩිස්කෂන් එක බලද්දී ඔයාලට තේරෙන්න පටන් ගන්නවා මොනවද මට තුන්වෙනි පාඩමේ අමතක වෙලා තියෙන විශේෂ කොටස් අපි ගමු තුන්වෙනි පාඩමට අදාළ කොටස් මොනවද තියෙන්නේ ජීවිගේ විවිධත්වයනේ ඒක හැඳින්වීම ඒ කියන්නේ ඔය පරිණාමයේ පිළිබඳ සිද්ධාන්ත ද්විපද නාමකරණය ඕවනේ අධිරාජධානිය ඊළඟට යනවා ප්‍රොටිස්ටා ඊළඟට යනවා දිලීර ඊළඟට ප්ලාන්ටේ ඊළඟට ඇනිමාලියා
දැන් ඔය මෙන්න මේ ඩිස්කෂන් එක බලනකොට ඔයාලට මතක් වෙන්න පටන් ගන්න මේක මට මතක නෑ මේක මතක නෑ මේක මතක නෑ කියලාට මතක් වෙන්න පටන් ගන්නවා. හැඳින්වීමේ තිබ්බ අධිරාජධානි බැක්ටීරියා කියා යුකැරියා ප්‍රොටිස්ටවල කවුද ඒකසෛලික කවුද බහුසෛලික කවුද සෛල බිත්ති දරන්නේ කවුද බිත්ති නොදරන්නේ කවුද සංකෝචක රික්තක දරන තුන්දෙනා අන්නේම මට අමසක වෙච්චව මතක් වෙනවා. ඊට පස්සේ මම මේ ඩිස්කෂන් එක බලලා ඊටාම ඉක්මනින් මොකද කරන්න ඕනේ? එහෙනම් අංක 1 වැඩේ මොකද්ද? අංක 1 වැඩේ තමයි සර් දානවා 3 වෙනි එකට දාලා තියෙන්නේ ඩිස්කෂන් එක බලන්න ඕනේ. MCQ. අංක 2 වැඩේ මොකද්ද? ඒ 3 වෙනි පාඩමට අදාළ තියරි ටික බලන්න ඕනේ. හොඳට බලන්න තියරි ටික. නැවත නැවත ඔයාලට දැන් මේ ඩිස්කෂන් බලපු ගමන් පේනවා මොනවද වැඩිපුර අහලා තියෙන්නේ කොයි වගේ රටාවල් දාන්නේ. ඒතර තියරිය බලන් යද්දි දෙනවා මේකනේ අර දාහලා තිබ්බේ මේකනේ අර අහලා තිබ්බේ මේකනේ අහලා තිබ්බේ. තියරි ඔය බලනවා අපිට. පේපර්ස් වල අහන්නේ මොනවද කියලාවත් දන්නේ නැතුව තියරි බලනවා. එහෙම වැඩක් නැහැ. ඩිස්කෂන් එක බලන්න ඔයාලට තේරුණත් නොතේරුණත් පේපර්ස් ටික කරා 19 25 විවිධත්වයෙන් ආ ප්‍රශ්න ටික විතරයි කරන්නේ. MCQ ආසන්න 35ක් විතර තියෙන්නේ. අපිට විනාඩි 30ක් විතරයි 30 අරගෙන කරා ඒක ඩිස්කෂන් එක කරා. 3 වෙනි පාඩමේ තියරි ටික නියමයට බැලුවා. සමහර තියරි වලට ලැමාක් වාද ඩාවින් වාද හොඳට මතකයි. ඒවට ලොකු වෙලාවක් යන්නේ. දිලීර විවිධත්වයේ ටිකක් අමතකයි ටිකක් වෙලා යනවා. ඒ වුණත් බලන්න. අර අස්කොමයි කොට බලලා නිකන් ඉන්න එපා. යාගේ විශේෂ ලක්ෂණ කටුසටහනක් අඳින්න. කටුවට ලියලා බලන්න. සයිගොමයි කොට කටුවට ලියලා බලන්න. සංයෝගාණුවක් අර්ථ දැක්වීම පොයින්ට් 7ක් තියෙනවා ලියන්න පුළුවන්ද කියලා බලන්න. ඒ විදිහට තියරි ටික බලන්න ලියන්න ආයි මතක් කරන්න. බලන්න ඒකයි ලියලා බලන්න ආයි මතක් කරන්න. ආකාර 3කට මේක කරන්න ඕනේ. හරි. ඔන්න දැන් 3 වෙනි පාඩම ඔයාට හිතනවා දැන් නම් ටිකක් හොඳ මට්ටමක තියෙනවා. තියෙනවද? එහෙනම් කම්මැලි නොවි 2019 2025 ඔයාට ගෲප් එකට වැටෙනවා ඒ ටිකත්. පාස් පේපර් ස්ට්‍රක්චර්ඩ් එසේ ටික. එසේ ටික. පාස් පේපර් ස්ට්‍රක්චර්ඩ් එසේ අන්නේ ප්‍රශ්න ටිකත් අනිවාර්යෙන්ද මේ ටික බලන්න තියෙන්නේ තියරි මතකෙන් ලියන්න. පුළුවන් උපරිමයක් ස්ට්‍රක්චර්ඩ් එසේ අපි දානවනට වෙන් කළා දාලා තියෙන්නේ වෙන් කළා දානවා. ඒ දාන වෙන් කළා දාන ටික හොඳට හොය ඒකට අදාළ කරුණු ටික බල හරි ලියන්න. අමතක ඒවා පොත බල හරි ලියන්න. රචනා දින කීපය ටිකක් ලියන්න. ඔන්න 3 වෙනි පාඩමේ වැඩ ටික පුතා. ඔය වැඩ ටික කරන්න. ඔය පේපර් එක ලියන්නේ සිකුරාදා නම් බ්‍රහස්පතින්ද වෙනකොට මේ වැඩ ටික කරලා ඉවර කරගන්න ඕනේ. ඒක ඉතා ඉක්මනින් කරගන්න ඕනේ. හරි. දැන් ගොඩක් ළමයින මේක දැනුවත් මේ පන්තිය ගැන. ඒගොල්ලෝ දැනටත් වැඩ පටන් ගන්න තියරි ටික බලලා තියෙන්නේ. දැන් ටක් ගාලා මේ ඩිස්කෂන් එකත් බලලා පාස් වෙ මේ බිහුවත් එකත් කරා. පේපර් එක ලියන දවසට කලින් දවසේ ආයෙත් වල විශේෂයෙන් මතක් කරගත යුතු තියරි තියෙනවා ඇතිනවා හිතනවනේ. දිලීට් එක තව බැලුවොත් හොඳයි. ඒක බලන්න. දැන් කවදා මෙහෙම බලන්න එපා. ඇන්ලිඩා වංශය කියන රචනයක් ලියන්නේ කියලා ඒකේ පොයින්ට් කටපාඩම්. එහෙම අහන්නේ නැහැ. දැන් ඔය කියන්නේ නැනේ කවුරුත් කට්ටිය. ඔය ඇන්ලිඩා ගැන උගන්වනවා. ආත්‍රපෝඩ ගැන උගන්වනවා. ආත්‍රපෝඩ ගැන රචනා එන්නේ නැහැ. ඇන්ලිඩා ගැන රචනා ලියන්නේ නැහැ. හරි. අපි දැන් පුනා පන්ති වල සල උගන්වන ජීවන චක්‍ර හරි මේවා ජීවන චක්‍ර රචනා එනවා අපි ඉතින් හැමදාම අවුරුදු වල කියන එන්නේ අනිත් පන්ති වල සර කියන එනවා කියන හරි එන්නේ එමිදින් ඒ අවබෝධයක් නැහැ පේපර් එකක් හැදෙන විදිහ වෙනවා හරි ඒක තමයි මෙතන ප්‍රශ්නේ. එතකොට ඔයා දැන් දන්නවා දිලීර වලින් වගේ තැනක රචනා එන්න පුළුවන්. ජීවන චක්‍රවල ආවතු උපරිමේ එන්න තියෙන පෝගනාඩුන ප්ලස් තමයි. එන්න තියෙන උපරිමේව. ඒ එන්නේ 4 වෙනි පාඩේ. ඒ කියන්නේ මෙතන ඉන්නේ නැහැ ඒවා. සත්ව වංශකන රචනා ලියන්නේ නැහැ. එහෙනම් මෙතනින් එන්නේ මොනවද?
වැඩිපුර අපේ A level paper එකේ නම් එන්නේ MCQ ව්‍යුවගත රචනා පොඩි කැල්ලක් දෙයි. මේ පාර දුන්නේ දිලීර ගැන. හරි. පොඩි කැල්ලක් දෙන්න පුළුවන්. දැන් මොකද අපි කරන්න ඕනේ? මෙන්න මේ ඒකකේ මේ වැඩ ටික කරලා ඊට පස්සේ ආය අමතක වෙලා තියෙන කියලා හිතන තීර ටිකත් කරලා ගිහිල්ලා පේපර් එක ලියන්න. පේපර් එක සෙන්ටර්ස් 30 ගානක අපි කියවනේ ලියනවා කියලා. සෙන්ටර්ස් 30 ගානකට ආසන්න ප්‍රමාණයක පේපර් එක අපි ලියනවා. හරි. එතකොට දැන් මේ පේපර් එකේ හරි ලේසියිනේ ගිහිල්ලා ලියන්න ඔක්කොම අල්ලා. එච්චර ලේසි ගන්නේ මොනයි පාඩම් විතරද? තුන්වෙනි එකෙන් විතරනේ මේක දීලා තියෙන්නේ. හරි. තුන එකකින් විතරයි. MCQ 50ම. ව්‍යුවගත 4ම. රචනා 4ම. තුන එකකින් විතරයි. ඒක නියමයට පාඩම් කරලා ගිහින් ලියන්න. මේ පාරේ ලකුණු 9.5 කියන ආසන්නව ලකුණු 10ක් තිබ්බා. තුන ඒකකේ හරියට කරගත්ත එක්කෙනෙක්. ඔන්න මම දැන් සෙන්ට් එකට ගිහිල්ලා පේපර් එක ලිව්වා. ඒතර මම පේපර් එක සාකච්ඡාව ෆිසිකල් ආයතන කීපයකම අපි කරනවා කියලා දාලා තියෙනවනේ. ඊට අමතරව ඔන්ලයින් විදියටත් රෙකෝඩින් විදියට ලයිව් විදියට අනිත් දරුවන්ටත් මේක බලන්න පුළුවන්. එimhe ගැටලුවක් නැහැ. ඔයා අපි හිතමු ඔයා ලියන්නේ පේපර් එක අපි හිතමු ඔයා ලියන්නේ කොහෙද? අනුරාධපුරේ කියලා. අනුරාධපුරේ දරුවට පේපර් එක ලියලා ඒක ඩිස්කෂන් එක බලන්න පුළුවන්. පේපර් එක ලියලා ඕන ලකුණු දාපු පේපර් එක අතට අරගෙනම පේපර් ඩිස්කෂන් එක බලන්න. හරි. ඔන්න ඔය පේපර් එක ලියලා ඩිස්කෂන් එක බලද්දී සර් කියනවා විශේෂයෙන් තුන්වෙනි පාඩමට අදාළව කෙටි ක්‍රම ගොඩක් වෙනම පොතක ලියා ගන්න. ප්‍රොටිස්ටවල මෙන්න 3 දෙනෙක්ට සංකෝචක රික්තක තියෙනවා. චවිකාව දරන්නේ දෙන්නයි. ඒක සෛලිකයන්ට සෛල බිත්ති තියෙනවා කියලා කිව්වොත් MCQ ඩයටම. බහුසෛලිකයන්ට සෛල බිත්ති තියෙනවා කිව්වොත් එම ප්‍රොටිස්ටවල සාගසම් ජෙලිඩියම් උල්වා වෙන කවුරුත් නැහැ. කෙටි ක්‍රම ටිකක් සර් කියලා දෙනවා. හෘදේ කුටීර 2යි කිව්වොත් මාළු, 3යි කිව්වොත් උරගයන් සහ උභයජීවීන්, 4යි කිව්වොත් පක්ෂීන් සහ ශීරපයි. 2යි කිව්වොත් මාළු දෙන්න, 3යි කිව්වොත් උභයජීවීන් උරගයන්, 4යි කිව්වොත් පක්ෂීන් ශීරපයි. අස්කමයි කොට හදන්නේ අස්ක බීජාණු, අස්ක සතුල අන්තර්ජන්‍යයි. අස්කමයි කොට හදන්නේ අස්ක බීජාණු, අස්ක සතුල අන්තර්ජන්‍යයි. බැසිලියමයි කොට හදන්නේ බැසිලි බීජාණු, බැසිලියම් මත බහිර්ජන්‍යයි. කෙටි ක්‍රම ගොඩක් එක්කසයි ඩිස්කෂන් ටික වඩ කළා දෙනවා. හරිද? ඉතින් පේපර් ඩිස්කෂන් එක බලන්න කලින් හරිම උනන්දුවෙන් මම අර කියපු වැඩ ටික කළා. තුන්වෙනි එකකට අදාළ පේපර් එක ලියන්න. පේපර් එකේ ලකුණු ටික හම්බුනාට පස්සේ අතේ තියාගෙන පේපර් එක ඩිස්කෂන් එක බලන්න. එතකොට තමයි අපිට ලස්සනට කීවෙනි පාඩම හොඳට සෙට් වුණා වෙන්නේද? තුන්වෙනි පාඩම සෙට් වුණා කියලා දෙන්නේ. ඔන්න තුන්වෙනි පාඩම අපිට හරියට සෙට් වුණා නම් හරි පේපර් එක ලියනකොටම තේරෙනවනේ වැඩේ මම ලිව්වා කියලා. ආයි කතාව දෙකන්නේ පේපර් එක ලියද්දිම වඩා තේරෙනවා අම්බෝ මම වෙනදට වඩා තුන්වෙනි පාඩම ලිව්වා. ඔයා හොඳට තේරුම් ගන්න තුන්වෙනි පාඩම පේපර් එක ලියලා ගන්නවා නම් දැනුම යම් ප්‍රමාණයක් ඒහා සමාන ප්‍රමාණයක් කොට තව ඩිස්කෂන් එකකුත් වෙනවා. එහෙනම් ඔයා ලියන මොහොතේ දැනුම නෙමෙයි ඔයාලට තියෙන්නේ ඩිස්කෂන් එක කරලා ඉවර වෙද්දී. එහෙනම් අනිවාර්යෙන් ලියන මොහොතේ ඔයා හොඳට ලිව්වා කියලා ඔයාලට දැනෙනවද? එහෙනම් හොඳට සතුටු වෙන්න ඩිස්කෂන් එකෙන් පස්සේ මම මීට වඩා දෙගුණ තුන්ගුණයක මේ පාඩම ගැන දැනුවා. තේරුණාද වැඩේ? දැන් ඔන්න මේ සතියවා තුන්වෙනි එකේ වැටි කරා. අපි දුම් බ්‍රහස්පන්ද පේපර් ලිව්වේ කියලා. ඒකට ඊළඟ බ්‍රහස්පන්ද තියෙන මොන එකෙන්ද? දෙවෙනි එකකින්. ඊළඟ බ්‍රහස්පන්ද තියෙන දෙවෙනි එකේ. ඒකටත් ඒ විදිහටම අපි ලෑස්ති වෙනවා. ඒ විදිහටම අපි ලෑස්ති වෙනවා. පාස් පේපර්ස් ටික සර් දානවා ඩිස්කෂන් එක කරනවා. ව්‍යුවගත ටික රචනා ටික දානවා. ඒ ටිකත් කරනවා. ඔක්කොම කළා. හරි ඔන්න අපි එනවා පේපර් එක ලියන්න. විශේෂයෙන් මේ පේපර්ස් වල සර් දාන්නේ දෙවෙනි පාඩමෙන් එහෙම දාන්නේ මේ දක්වා නොදුන්න රචනා ඒ ලෙවල් වල.
මේ දක්වා A level paper එකේ නොදුන්න රචනාවට ලොකු අවධානයක් දුන්නේවා දානවා. නමුත් නොදුන්නේවා දැන් උදාහරණ 25 අහපු එක ආයි දාලා වැඩක් නැහැ නේ. 24 දාපු එක ආයි අහලා වැඩක් නැහැ. 19 20 21 22 වගේ වැදගත් වෙයි. තාම තියෙන දෙවෙනි පාඩමෙන් අහපුම නැති රචනා. අන්න ඒවත් එක්ක අපි මොකද කරන්නේ? වැඩේ හරියට කරන්න ඕන. මොකද සර් වැඩේ පාස් පේපර් ඩිස්කෂන් එක බලන්න ඕනේ MCQ. තියරි ටික බලන්න ඕනේ. තියරි ටික MCQ බලන එක පරක් වුණා. ඔය MCQ එක ඩිස්කෂන් එක බලන එක පරක් වුණා. තියරි ටික හරිය ඉක්මනට බලන්න. ස්ට්‍රක්චර්ඩ් එසේ ටික කරන්න ඕනේ. පාස් පේපර් එසේ ටික කරන්න ඕනේ. ස්ට්‍රක්චර්ඩ් එසේ කරගන්න වෙලාව මදි වුණොත් අඩුවනේ ස්ට්‍රක්චර්ඩ් එසේ මාකින් ටික හරි බලන් යන්න. වහල කල්නේ මම ඉගෙන කොහොමද 2019 2025. එසේ මාකින් ටික හරි බලන්න. මාකින් ටික බලන ගමන් එසේ වලට අමතක පොයින්ට් ටික වෙනම ලියලී බලන්න. 2019 තියෙන එන්සයිම් රචනාව. එන්සයිම් රචනාවේ පොයින්ට් ටික අමතර ලියලී හරි බලන්න. ඔන්න ඔය විදිහට දෙවෙනි පාඩමක් ගෙදරදී ලෑස්තිලා ඒක කරන්න පේපර් එක ඇවිල්ලා ඊළඟ සතියේ. හරි. ඊළඟ සතිය කරන්න දාව. සමහර කට්ටියක අවුරුදු වුණොත් ඒ අවුරුද්දින් ඊළඟ සතිය. හරි. එතකොට ඔයාට ටයිම් ටේබල් එකක් වැටෙනවා. මෙන්න මේ සතියවල තමයි මේ ආයතනවල මේ පේපර්ස් තියෙන්නේ කියලා දැනටත් හෑන්විල් බෙදලා තියෙනවා ගොඩක් ආයතනවල. එහෙම නැත්නම් ඔය ටෙලිග්‍රෑම් ගෲප් එකේ වැටෙනවා මෙන්න මේ දවස්වල ලියන්න පුළුවන් කියලා. එතකොට එක සතියක් හරි ඔයාට මිස් වුණොත් අවුලක් ගන්න එපා. ආයිගෙන ඔයාගේ පේපර් එක මැයි පළවෙනි සතිය වෙනකන් යනවා. හරි කමන්නේ. දෙක සතියේනේ වැඩි වුණා. හරි. එතකොට ඔන්න දෙවෙනි පාඩමේ වැඩ ටික එතනින් ඉවර වෙනකොට මෙතනින් ලකුණු කීයක් දුන්නද? මේ පාරේ ලකුණු 10කට කිට්ටුව දුන්නා. හරි. දෙවෙනි පාඩම ඔයා දන්නවා සාමාන්‍යයෙන් මේ පාර ලකුණු කීයක් විතර දුන්නද? කෙලින්ම පළවෙනි ව්‍යුහගත ප්‍රශ්නෙම දුන්නා. හරි පළවෙනි ව්‍යුහගත ප්‍රශ්නෙම දුන්නා. රචනා ප්‍රශ්නෙන් භාගයක් විතර දුන්නා 2.5ක් විතර. 7.5යි. තව MCQ තිබ්බ මට මතකද 9ක්ද කොහෙද? ඔක්කොම ආසන්නව ගත්තොත් එහෙම ලකුණු 16.5ක් විතර තිබ්බා. 16ක් කියන්නකෝ. මොන පාඩමෙන්? දෙවෙනි පාඩමෙන්. මොන අපි ලකුණු 16ක් දාමු. ලකුණු 16ක් තිබ්බ දෙවෙනි පාඩම විතරක්. මෙතන 10යි 26යි. එතකොට ඔයාලට හරියට වැඩ ටික කර ඇවිල්ලා පේපර් ලියනකොටම තේරෙනවා මම වෙනදට වඩා පේපර් එක ලිව්වා. වෙනදට වඩා දෙවෙනි පාඩම දැන් මට පුළුවන්. නවතින්න එපා. තව හිතන්න දැන් නෙමේ මට පුළුවන් වෙන්නේ මෙච්චර මේ පේපර් ලියද්දි පුළුවන් නම් සර්ගේ ඩිස්කෂන් එක ඉවරනකොට මම කොච්චර දේවල් හදාගනීද? කීකේ හිත අන්තිම විනාඩිය වෙනකම් වේගෙන් ලියන්න. පොඩි දේවල් තියෙන මිස් වෙච්ච. කොහොම හරි උත්තරයක් මතක් කරලා ලියන්න. හරි අතාරින්න එපා. ලකුණු 26ක් තියෙන අපි දෙවෙනි සතිය ඉවර වෙද්දී. තුන්වෙනි සතියේ තියෙන්නේ 4 වෙනි එකයි. හරි. නමුත් මේ පාර ගත්තොත් මට මතක විදියට බල්ලත් වල කියනවා. ආසන්නව දීලා තිබ්බේ ලකුණු 14ක් විතර තමයි තිබ්බේ. 14ක් විතර තමයි තිබ්බේ. එතකොට කීයද 10යි 20යි 26යි 4යි 30යි මේ ටිකත් එක 40. ඔය පාඩම් ටික අප්‍රේල් 3 වෙනි සමහර සතිවල සමහර ආයතන වල එක 4 වෙනි සතියේදී අවුලක් නැහැ. එක සතියේ වැඩි වුණොත් වැඩි. ලකුණු 40ක් තියෙනවා මේ පාඩම් ටික හරියට කරොත්. සර් දැන් මට 3 වෙනි සතියේ මම මේ පාඩම් ටික පාඩම් කරලා ලියලා ඊළඟ සතියේ පේපර් එකේ මේ පාඩම වලුත් නැහැ. ඊළඟ සතියේ තියෙන දෙවෙනි පාඩමේ විතරමයි. ඊට පස්සේ මට මේක අමතක වෙන්නේ එතකොට. ඒකට අපි පොඩි වැඩක් හදලා තියෙනවා. ඔයා මේ සතියේ මේ පේපර් ලියලා මේවා පාඩම් කරගෙන ඉන්නකොට අපි ඔයාලට පොඩි yes no පොඩි MCQ ප්‍රශ්න ටිකක් මේ පාඩමෙන් දානවා දවසකට 5-10ක් දානවා. අර දෙවෙනි පාඩමේව පාඩම් කර ඉන්න ගමන් ඩිස්කෂන් කරපු මතකෙන් ලියපු පාඩම් කරපු මතකෙන් ඒ ටිකත් කරන්න. කළා හරි වැරදි බලන්න. අමතක වෙන්න එහෙම කොහොමද වෙන්නද? හරි. ඔන්න දැන් 3 වෙනි සතිය වෙනකොට 2 ඉවරයි 3 ඉවරයි 4 ඉවරයි ලකුණු 40ක් අරන් ඉවරයි. 2025 පේපර් එකේ ඔක්කොම ලකුණු තිබ්බා. පළවෙනි පාඩම් 12 වසරෙන් 56ක් විතර. ඒ කියන්නේ ඉතුරු 16ම ආවේ සත්වයා 12 වසරේ. සත්වයා 12 වසරෙන් තමයි ඉතුරු ලකුණු 16ම ආවේ.
ඒ 16ත් වලට එක සැරේ අපි දීලා නැහැ. 16න් පාඩම් කරලා පේපර් එකක් ලියන්න. ඉතින් වැඩක් නැහැ නේ. ඉතින් මටත් වැඩක් නැහැ ඔයාලට වැඩකුත්. ඉතින් අපි මොකද කරේ? ඒ 16 ගත්තොත් 12 වසර සත්‍ය ටික අපි කඩලා තිබ්බ පේපර් දෙකකට. හරි. අපි කඩලා තියෙනවා පේපර් දෙකකට. මම දැන් ටෙලිග්‍රෑම් ගෲප් එකට වාගේ ගම්පහට අදාළව ප්ලෑන් එක දාන්නම්. එතකොට ඔයාලට තේරෙනවා පළවෙනි සතියේ පේපරේ මොනවද තියෙන්නේ, ඊළඟ සතියේ පේපරේ මොනවද තියෙන්නේ, ඊළඟ සතියේ පේපරේ මොනවද තියෙන්නේ. වෙනම දානවා පිටපළාත් සෙන්ටර්ස් වල ඒ පේපර් සීරීස් එක පටන් ගන්න දවස්. ඒතර පළවෙනි සතියේ තියෙන උදාහරණ පෝෂණයයි, රුධිර සංසරණයයි, ශ්වසනයයි කියන්නකො මට හරියට දැන් මතක නැහැ. ඒ කොටස් තුන බලලා ආවනම් එච්චරයි තියෙන්නේ. ඒකෙන් තමයි MCQ ව්‍යුහගත රචනා, MCQ 50 ව්‍යුහගත 4 රචනා ඔක්කොම ඔම්බුව හිතන්නකො. දැන් ඒ ටිකෙන් විතරක් MCQ 50ක් තියෙද්දී සම්පත් පොදේ විතරම නිසා කොහොමද දාන්නේ? ඔය හිතනද එක පොයින්ට් එකක්වත් ඔයාලට මිස් වෙයි කියලා? හැම පොයින්ට් එකක් පාඩම් කරන හැම පොයින්ට් එකක්ම පේපර් එකේ තියෙනවා. එච්චරට ඔයාලා පොයින්ට් පාඩම් කරපුවා ඵලදායි. මෙහෙන් එක බැලුවොත් මේ පේපර් එකේ ඒව තියෙනවා. හරි. ජීවිතේ රහන්න නැතිව දාලා නැහැ. හරි. මම කිව්වේ ජීවන චක්‍රමේ ඇල්ලි දාගෙන රචනයක් ලියන්නේ. එහෙම අහන්න. ඒව මන් දාන්නේ නැහැ. හරි. එතකොට ඔන්න සත්වයාගේ වැඩ ටිකත් ලකුණු 8 වගේ පේපර්ස් දෙකකට කඩලා තියෙනවා. දැන් මම කිව්ව උපරිම දැන් උදාහරණයක් විදිහට ගම්පහ බ්‍රහස්පන්ද ලියන ළමෙක්ට එයා ලියන්නේ 3 වෙනිදානේ පේපර් එක. හරි. එතකොට ආයි අවුරුද්දකට කලින් තව ඊළඟ පේපර් එකක් ලියලානේ. අවුරුද්දෙන් පස්සේ තව දෙකක් ලියලා. එතකොට එයාට අප්‍රේල් ඇතුලේ එයා පළවෙනි පේපර් සති 4න් මේ පාඩම් 4න් පේපර් 4ක් ලියලා ඉවරයි. අතිරේකව අපි ඔන්ලයින් පේපර් එකක් කරනවා. ඔන්ලයින් පේපර් එකක් කරනවා. ඒකත් එක්ක තමයි පේපර්ස් 5ක් වෙන්නේ. එතකොට ගම්පහ ළමයෙක්ට මම කිව්ව ගම්පහ එක්කන උදාහරණ තරම් එයාට මෙයි වලට යන්නේ නැහැ පේපර් ටික. 4ක් භෞතික වල එකක් කොහොමත් ඔන්ලයින් තියෙනවා. ඒකත් එක 5ක්. කාඩරි පිටපලාත් ළමයට උන එක පේපර් එකක් මෙයි වලට එකක්. ඔන්ලයින් එක නෙමෙයි ෆිසිකල් එකක්. ඇයි ඔන්ලයින් එක කාඩත් පොදුවේ තියෙන. එතකොට ඒවා හරියට කාලසටහන් වලට වැඩි ඒවා මේ සතිය වැඩි පටන් ගන්නකො. එතකොට වඩ ඒවා ඉතුරු දවස් ටික වඩ ටයිම් ටේබල් එකේදී මෙන්න මේ වැඩේ ගියොත් දැන් ඔයාලට තේරුණා හරිද අප්‍රේල් වැඩ ටික හරියට කරොත් ලකුණු 60කට කිට්ටු ප්‍රමාණයක් කොච්චරද ගිය අවුරුද්දේ නම් ලකුණු 56ක් ගන්න පුළුවන්. ඔයා හිතන්න 13 වසර සම්පත් පොත ඔක්කොම පාඩම් කරත් අපිට තියෙන තව ලකුණු කීයද? 44යි. දැන් කට්ටියකට ඔය ASCII මතක් වෙනවා සර් මම දැන් මේ පළවෙනි පාඩම් දෙවෙනි තුන්වෙනි හතරවෙනි පාඩම් බල ඉන්න ASCII මට ශුද්‍ර ජීවිතය අමතක වෙද්ද නැහැ නේ. ප්‍රවීණි අමතක වෙද්ද නැහැ නේ. හරි ව්‍යවහාරික අමතක වෙද්ද නැහැ නේ. දැන් ඔයා දන්නේ නැති හින්දා මම දැන් කියන්නේ අපි තීරි පන්තියක් ගමු. තීරි පන්තියේ මේ වෙලාවේ මොනවද උගන්ලා තින්නේ අපි? එකේ ඉඳන් 5 ප්‍රජනනයේට වෙනකන්. ඒතර අස්ති කොටසත් එක්ක තව සති දෙකක් විතර යනකොට පාඩම ඉවරයි 5. ඒනම් 5 දක්වා ඉවරයි. තව මොනවද ඉවර කරලා තියෙන්නේ? 8 9. අප්‍රේල් වලදී අපි 10 වෙනි පාඩමත් කරනවා. 6 වෙනි පාඩමත් අප්‍රේල් වල ඉවරයි. ඒතර තව එකම එක විතරයි අප්‍රේල් වල අපි පටන් ගන්න තියෙන්නේ 7 වෙනි පාඩම. හරි. එතකොට 6 8 9 10 7 විතරයි තව තියෙන්නේ අප්‍රේල් වල පටන් අරන් මැයි වලට වෙනකන් යන පාඩමකට තියෙන්නේ. හරි. එතකොට ඔයාලට පොඩි වැඩක් තියෙනවා මේකේ කරගන්න. මොකද්ද? ලකුණු 44ක් සර් අන්තිම පාඩම් වලින් තියෙනවනේ සර්. 44ක් තියෙනවනේ. ඉතින් ඒ 44 අපිට අමතක වෙනවනේ සර්. මොකද අපි ගිය සතිවල ෆුල් පේපර් ලියලා හිටියන්. ඒකට ඔන්න අපි වැඩක් කරනවා. වැඩේ තමයි අපි තීරණය කළා තියෙනවා මුලින්ම ශුද්‍ර ජීව විද්‍යාව පාස් පේපර්ස් ටික ඔත් එක්ක සාකච්ඡා කරන අප්‍රේල් මාසෙදී ශුද්‍ර ජීව විද්‍යාව පාස් පේපර්ස්. එතකොට ඔයාලා ප්ලෑන් එකේ යනවා දැන් ඔයා 12 වසර ප්ලෑන් එකේ යන ගමන් පැයකමාරක් විතර එක දවසක් සතියේ සදානවනේ ගෲප් එකට. ඒක අරගෙන ශුද්‍ර ජීව විද්‍යාව ටික බලන්න.
පාස් පේපර්ස් කම මුළු සිලබස් එකම අහුවෙනවනේ. මුළු ශුද්ධ ජීවිතය පාඩමෙන්ම නේ පාස් පේපර් දීලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරනවා පරිසරයේ පාස් පේපර්ස් ටික. ඊළඟට සර් කතා කරනවා අප්‍රේල් මාසෙදී ප්‍රවේණීය පාස් පේපර්ස් ටික. ඊළඟට සර් කතා කරනවා අප්‍රේල් මාසෙදී ව්‍යවහාරික පාස් පේපර්ස් ටික. ඉතින් ඔයාලට කොයි වෙලාවක හරි හිතුණා නම් එහෙනම් මට මේවා බල බල ඉන්න වෙලාවස ශුද්ධ ජීවිද්‍යාව පරිසරයව අමතක වෙයිද? නෑ නෑ. ඒ මාසෙම සති 4යි. ඒ සති 4 ඒ පාඩම් වල පාස් පේපර් ඩිස්කෂන් ටික කරනවා. එතකොට ඔයාලට වෙලාව තියෙන හැම වෙලාවම ශුද්ධ ජීවිද්‍යාව පාස් පේපර් ඩිස්කෂන් එක එකපාරක් බලන්න. ආයි සතියක් දෙකක් ගිහලා පැයක් විතර ආයි බලන්න. ආයි පරිසරය බලන්න. ප්‍රවේණීය බලන්න. අර පාඩම් යන ASCII පැය භාගයක් කරන් අද පාස් පේපර්ස් ටික බැලුවා 2019 20 21. හෙට 22 23 24 25 ටික බලමු. එහෙම මේ ටිකත් බලන්න. මේව අමතක වෙන එක වලක්වන්න තව ගොඩක් වැඩ අපි කරනවා. හරි වට තේරෙයි අප්‍රේල් මාසෙ. දැන් අප්‍රේල් කියන්නේ වසන්තයක් කාටද? 12 වසර හරියට කරගන්න කට්ටියට. ලකුණු 60කට කිට්ටු ප්‍රමාණයක් ගිය අවුරුදු පේපර් එකේ ලකුණු 56ක් කෙලින්ම රචනා 3ක්. ආයි කතන්දර නෑ රචනා 3ක්. MCQ 28ක්. MCQ 28යි රචනා 3යි. රචනා 3ටම ලකුණු 22යි. MCQ 28යි. බලන්න ගණන් කරලා නැද්ද කියලා. 30යි 50යි එතනම. පළවෙනි ව්‍යුහගත දෙකම. හරි එතනට කෙලින්ම. හරි පළවෙනි ව්‍යුහගත දෙකටම කෙලින්ම ලකුණු 10යි. ඒතර MCQ 28යි රචනා 3ක් ආව 4ක් 3 21යි 22ක් දාමු අපි. 20යි 40යි 48යි 50යි. හරි ව්‍යුහද කෙලින්ම දෙකක් තිබ්බා. දෙකට වැඩි ඈ මේ තුන්වෙනි එකෙත් පොඩි කෑල්ලක් තිබේ 12 වසරෙන්. හරි ලකුණු 56ටත් එහා යනවා. ලකුණු මං ඉස්සල්ලා කියපු ගාන උදා ලකුණු 60කට කිට්ටු වෙනවා. 60ටත් වැඩි යනවා පොඩ්ඩක්. ඒතර තුන්වෙනි ව්‍යුහගතෙත් පොඩි කෑල්ලක්. මේ වැඩේ තිතටම අපි කරමු කොහොම හරි. හරි අපි මේක තිතටම කරගත යුතු කොටස. මේක දාන්න පොඩ්ඩක් මොනවද ඒගොල්ලෝ අහන්න කෙනෙක්. හරි රයිට් පොඩ්ඩක් ඕගොල්ලොන්ට තියෙන ගැටලු පොඩ්ඩක් මට ඒ අතරේ දාන්න මම ඒකට MCQ හදන වැඩක් කරමු. රයිට් ඒක අපි ප්ලෑන් එකක් හදලා තියෙන පුතා. ඩිස්කෂන් එකක් දාලා තියෙන්නේ ඊයේ රෑ බලන්න ගෲප් එකේ දාලා තියෙන්නේ. තුන්වෙනි පාඩමේ අනුමාන ටික බලන්නකෝ. ඔයාලට කියයි තුන්වෙනි පාඩමේ මේ පාර එන්නේ මොනවද කියලා. අපි අප්‍රේල් වලනේ මේ 12 වසර වැඩේ. ඉතින් දැන් මැයි ජූනි ජූලි තියෙනවනේ. ඒකට අදාළව තව වැඩේ. ඔයා බය නැතුව ඉන්න. හරි මයික්‍රෝ පරිසරයේ ඒ ටිකටත් අනිවාර්යෙන් මැයි මාස වෙනකොට වැඩසටහනක් එයි වාට. ඒ අතරේ අමතක වෙන එක වළක්වන්න පාස් පේපර් ටික කරනවා දිගට. හරි සිලබස් එක ඉතින් මගේ මතකයේ විදිහට මම වඩ කිව්වේ මැයි ඉවරයි. හරි දැන් ඔය එසේ ප්ලෑන් එකක් දීලා වැඩ කරගෙන යන වැඩේ ඔයාලට ඉස්සරහා සතිවලදී ඒකේ ප්ලෑන් එක හම්බෙයි. මම මේ සාම්ප්‍රදායික එසේ ප්ලෑන් එකක් කරන්නේ නැහැ. මොකක්ද හේතුව? සාම්ප්‍රදායික එසේ ප්ලෑන් වල තියෙන අවුල තමයි හරි ළමයි ජීවිතේටවත් ඒ ලෙවල් වල අහන්න නැති රචනා තමයි සාම්ප්‍රදායික එසේ ප්ලෑන් වල යන්නේ. එක්ක පාස් පේපර්ස් වල තිබ්බේ. ඉතින් ගුරුවරුන්ට ලොකු අවබෝධයක් නැහැ ඊළඟ අවුරුදු මොනව අහයිද කියලා. ඇත්තටම ඉතින් අපිට ලොකු අවබෝධයක් සර් කෙනෙක් විදිහට තියෙන්න ඕන ඊළඟ අවුරුද්දේ තුන්වෙනි එකෙන් මොන වගේ ප්‍රශ්න ටිකක් අහයිද. සර් මේ සතියේ ඩිස්කෂන් කරනකොට තුන්වෙනි පාඩම අන්න ඒකේ කියවෙන්න ඕන මෙන්න මේ ටික අහන්න පුළුවන් කියලා. හරි රයිට් බණ්ඩාල්ට සෙන්ටර් එක බණ්ඩාල් සෙන්ටර් එක අපි මණ්ඩ දාලා දෙන්නම්. දැන් මේ ෆුල් පේපර් මේ සති 4 නැහැ. ඒ වෙනකොට තමයි මේ වැඩේ යන්නේ. ගම්පා ගන්න පුළුවන් ටියුට් එක දැනට ටියුට් තියෙන ප්‍රවේණීට වෙනකන් ඇවිල්ලානේ අනුක ලබන සතිය ඉඳන් ගන්න පුළුවන්.
අලුතෙන් පේපර් සෙන්ටර්ස් පටන් ගන්න මැයි වල ඉඳන් මැයි මුල් සතියේදී කෑගල්ල බණ්ඩාරල ඒ ටික මම අනිවාර්යෙන් හදලා දෙන්නම්. අනුක ජීවිත්‍යාව ෆිසිකල් පන්තියක් තියෙනවා. ෆිසිකලුත් කරනවා ඔන්ලයින් උත් තියෙනවා. දැන් අස්ති පාඩම අපි අප්‍රේල් වල ඉවර කරනවා. ඒ ඉඳන් අනිවාර්යෙන් එක වෙනම දවසක් දෙකක් දාලා කල් ඉවර කරලා දෙනවා. මේ පාඩමේ ඉඳන් තුන්වෙනි පාඩමේ පේපර් එකේ ඉඳන් වල මාකින් එක හම්බ වෙනවා. මාකින් එක හම්බෙන්නේ හැබැයි රචනාවලට. රචනාවලට හම්බෙන්නේ. මොකද ව්‍යුවගත සර්කිට් ඩිස්කෂන් එක අහන් ඉන්නු නැත්නම් මාකින් දෙන වැඩෙන් කරලා ළමයි ඩිස්කෂන් බලන්නේ ඔහේ නිකන්. පිටපලාත් වලට නෙක්ස්ට් වීක් පටන් ගන්නවා මම වඩා හරියටම. ඒ කියන්නේ සන්දාංග හරවද වෙද්දි පටන් ගන්නවා හරියටම වාගේ ආයතනත් එක්ක දිනේ වැටේ පුතා. තිස්ස මහරාම වැඩේ තාම අපිට කරලා දෙන්න බැරි වුණා නේ. තිස්ස මහරාම ඉන්න මැසේජ් ආවා මට ඒක බැරි වුණා සොරි එක. මම ඉදා ඉක්මනින් කරලා දෙන්න. හරි දැනට ලකුණු ඔයාගේ 60ක් විතර. මම අන්න ඒක වෙනම කතා කරනකොට දැනට ලකුණු කීයක්ද තියෙන්න ඕනේ කියන එක ගැන. හරි ව්‍යවහාරික අපි තාම ක්ලාස් එක කරේ නේ. ඒක අප්‍රේල් වල තමයි කරන්නේ. ඔන්ලයින් ඇයටත් ෆිසිකල් ඇවිල්ලා ඕනනම් කරන්න පුළුවන්. හරි නෑ මං කිව්ව දේවට තේරුම් ගන්න. ස්වභාවික වර්ණවාදයේ දෙපාරක් දෙන්න බෑ කිව්වේ නෑ මම. මං කිව්වේ ගිය අවුරුදු 24 25 දුන්නේ කායි 26 දෙන්නේ නෑ කියලා. හරි ජෛවාතති දුන්නා ඊළඟ අවුරුද්දේ අජෛවාත දුන්නා. ජෛවාතය දුන්න දෙපාරක් ළඟ දුන්නේ නෑ. හරි මාතරට සෙමින එකක් හරි ඉතා ඉක්මනින් අපි මාතරට සෙමින එකක් දාන්න ඉන්නේ. නෑ සෙන්සුරාද පන්ති අපි තීර ටික ඉවර කළාම තමයි වෙනස් කරන්නේ. තීර ටික මැයි වෙනකොට ඉවරයි. ඔය පේපර් ක්ලාස් කාටත් කොහොමත් යන්නේ මට මතක විදිහට රුපියල් 2500යි යන්නේ පේපර් ක්ලාස් එක ගන්න මට මතක විදිහට. රයිට් අපි බලමු රිසර්ච් ආවට පස්සේ සිලබස් එක ගැන වැඩසටහනක් පාඩම් 10 ආයි මතක් කරන වැඩසටහනක් තියෙනවාද ඒවා වල විස්තර වලට කියයි. රිවිෂන් ක්ලාස් එක දැනට යන්නේ අපි ඔන්ලයින් එකක් විදිහට ලැබුණ මාසේ. නමුත් පන්තිය තියෙනවා දිගටම. පන්ති මඩ උගන්වන්න තියෙන 13 සත්‍ය ටික 13 සත්‍ය ටික ඊට අමතරව 2-3 පාඩම් ටික මතක් කරනකො ඒකත් ඒගොල්ලන් මැයි වෙනකොට 2-3 පාඩම් මතක් කරලා ඉවරයි. දැන් රිවිෂන් එක කට්ටියටත් සිලබස් එක මැයි වෙනකොට ඉවරයි. රිසර්ච් ළඟදී එයිද? ඔව් අනිවාර්යෙන් මගේ මතකේ නම් මනසේ නම් තිබ්බේ 7-8 වගේ කියලා. දැන් ගොඩක් කට්ටිය කියනවනේ අද හෙට කියලා නේ. 7-8 නෙමෙයි අද හෙට කියලා කියනවනේ. හරි රයිට්. තව ගොඩක් තියෙනවද? මොන පාඩම් වලින් එසේ පාඩම් කරොත් ඇද්ද? හරි මම ඒකටත් උත්තරේ දෙන්නම්කෝ තව බලන්න. ප්‍රවේණියන් ටියුට්ටවල තියෙන මේ ප්‍රශ්නේ සමහර ප්‍රදේශවලට මේ පෙට්‍රල් ඩීසල් අර්බුදෙත් එක්ක ගිහිල්ලා නැහැ. ඒක යවුල. සමහර පේපර් සෙන්ටර්ස් වලට පේපර්ස් ගිහිල්ලා තිබෙන්නේ නැහැ මේ සතිය. මොලිකියුලර් අපි අප්‍රේල් 2 පළවෙනි සතිය පටන් ගන්න. අප්‍රේල් පළවෙනි හෝ දෙවෙනි සතිය පටන් ගන්න මොලිකියුලර්. අතිරේක දවස් දෙකක් දාලා තමයි මම විවහාරික කරලා දෙන්නේ. මොලිකියුලර් දවස් වලට බාධාවක් නැහැ. ඒක මම අනිවාර්යෙන් ඔයාලට රිවිෂන් එක ඉතා ඉක්මනින් ඔයාලට තියරි ටික කවර් කරගන්න ඕනේ. දැන් 12 අවසර ටික ඉවරන එක ඉවරයි. 13 සත්‍ය ටික ඔයාලට මම සතිය දවස් දෙකක විතර පන්ති කරලා ඒකත් ටක් ගාලා ඉවර කරලා දෙනව නැත්නම් අපරාධනේ.
ලකුණු 25 නම් පාස් කරන්න නැහැ. ජෙනටික්ස් ටියුට් දෙන නම් යවලා තියෙන නමුත් සමහර ආයතන වල ගන්න බෑ. මම ඒක හෙට වෙනකොට ටෙලිග්‍රෑම් එකට ගන්න පුළුවන් ආයතන බැරි ආයතන ටික දාන්නම්. හරි. ඔන්ලයින් එකේ ටියුට් වැඩේ ඒක තයික්මනින් නිවැරදි වෙයි. මේ දවස්වල පොඩි ගැටලු තිබ්බා. අලුතෙන් එන අය ශුද්ධ විද්‍යාව පරිසරය ටිකයි බලන්න පුළුවන්. අද ප්‍රවේණී පන්තිය තියෙනවා. මේ අපේ මීටින් එකෙන් පස්සේ තියෙනවා. හරි. දැන් අපි ආයි මෙතන දෙමු. හරි. එහෙනම් බලන්න. දැන් ලකුණු 60ක් ඔයා හිතන් හිටියද මෙතනයි කියලා? 12 වසර ටික කරා නම් 60ක්. ඔයා දැන් නැතුණා නම් ඔළුවේ එහෙම මතකයක් තිබ්බේ නැත්තම් බලන්න රචනා කෙලිම 3ක් දීලා තිබ්බා. MCQ 28ක්. පළවෙනි ව්‍යුහගත ප්‍රශ්නෙම දුන්නේ දෙවෙනි පාඩමේ. දෙවෙනි ව්‍යුහගත ප්‍රශ්න දීලා තිබේ 3-4 පාඩම් වලින්. තුන්වෙනි ව්‍යුහගත එකටත් 12 වසරෙන් දාලා තිබ්බා. ලේසි නෑ. මේ වැඩේ අපි ලස්සනට මහන්සිලා කරමු. කරන අතරේ වාට මේ වැඩේ අමතක වෙන හින්දා 13 වසරේ කොටස් ටික මම ඒකට වෙනම වැඩසටහනක් කරනවා. එහෙන් බය වෙන්න එපා. ඒක අමතක වෙන්න දෙන්නේ නැහැ. මොකද සති ගාණක් තිස්සේ මාස ගාණක් තිස්සේ ෆුල් පේපර් ලියලා හිටපු කට්ටියනේ. ඒව අමතක වෙන්න දෙන්නත් එපා. වාට ඕන නම් මම ඒකත් තව පොඩි උපකාරයක් විතර නේ උපකාරයක් උදව්වක දෙයක් කියන්න. වාට ඒව අමතක වෙයි කියලා හිතනවා නම් 13 වසරේ දීර්ඝ කොටස් ඔයා ওই සති 4 2021 22 23 24 25 පාස් පේපර්ස් ප්‍රශ්න ටික හරි 13 වසර ටික MCQ ව්‍යුහගත රචනා සතියකට එක ගානේ කරන්න. එතකොට වාඩ ධනංජය සර්කිට් වා පේපර් එකක් ලියන එකනේ කරේ ඇවිල්ලා සතිපතා මේ පාඩනුත් එක්ක. එතකොට වාඩ එක මිස් වෙන්නේ නැහැ. කොහොමත් සයක මිස් වෙන්න දෙන්නේ නැහැ වාට. මේ මාසෙ වෙනකොට මේකටත් ලස්සන වැඩක් හදලා මේකත් ලකුණු 40 නේ. ඒ 40ත් වලට අරන් දෙනවා. හරි. ආයි බය වෙන්න එපා. රයිට්. අන්තිම දේ අහගන්නකො. දැන් ළමයි අහලා තිබ්බ MCQ හදන විශේෂ වැඩපිළිවෙලක් තියෙනවද? රචනාවලට විශේෂ වැඩපිළිවෙලක් තියෙනවද? ඔය ඔක්කොම වඩා අහලා තිබ්බ පාඩම් කරන්න විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. බහුතරයක් ප්‍රශ්න නෝකනේ. අනේ මේ බයෝ ටික කොච්චර පාඩම් කරා පාඩම් වෙන්නේ නැහැ. ධනංජය සර් නම් කියාගෙන යනවා අපිට එහෙම මතක නැහැ නේ කියන්න. පාඩම් කරන්න විශේෂ විදිහක් තියෙනවද? රචනා වලට විශේෂ විදිහක් තියෙනවද? MCQ වලට විශේෂ විදිහක් තියෙනවා. පළවෙනිම දෙයට යන්කෝ. පළවෙනි වැඩේ අහගන්නකෝ හරියට. හරි. මෙතනට එන්න. MCQ වලට MCQ වලට විශේෂ විදිහක් තියෙනවද? ගොඩ දාගන්න එක සැරේ මට MCQ පුළුවන් වෙන එක්කෙනෙක් වෙන්නේ කොහොමද? MCQ වැඩෙක් වෙන්නේ කොහොමද? ඕකනේ ප්‍රශ්නේ. හරි. ෆස්ට් ක්ලාස් MCQ පොරක් වෙන්නේ කොහොමද? මගේ අත්දැකීමෙන් මම මේ කියන්නේ. MCQ වල පොරක් වෙන්න නම් මුලින්ම එක් ඒකක වලින් අහන MCQ රටා දැනන් ඉන්න ඕන. හරි. ඒකෙදි අහලා තියෙන රටා. ඔයා බලන්න සමහර පාස් පේපර්ස් වල ඊට කලින් අවුරුදු ජීවිතේට අහලා නැති මට්ටමේ MCQ අහනවා. අහන්න තියෙන රටා. ඔන්න ඔය දෙකම මට පුළුවන් වෙන්න ඕන. MCQ වල විශේෂ වැඩක් වෙන්න වැඩි කල් යන්නේ. ඉස්සෙල්ලා මම මේ කියන්නේ ඔයා පේපර් එක අතට අරන් බලන්න තුන්වෙනි පාඩමේ එකිනෙකට වෙනස් MCQ වගන්ති ඔයාලට ලියලා දීලා ඇති. අම්බෝ සර් පාස් පේපර්ස් වල අහලා තිබ්බේව නෙමෙයිනේ සර් දාලා තියෙන්නේ. හරි ඒක තමයි සර් දාලා තියෙන්නේ අහන්න තියෙනේව.
අහලා තියෙන රටාවෙන් 50% විතර දාලා දෙනවා. මේ මෙහෙම එකක් අපි හිතලවත් නැහනේ. ඔයා ගෙදර ගිහින් බලන සම්පත් පොතේ ඒ විදිහම තියෙනවානේ. මොකද මේ රටාව එකක් පාස් පේපර්ස් වල අහලා නැහැ. අහලා තියෙන අලුතෙන්ම රටාව වලට අදාළ. අන්න MCQ ටික තුන්වෙනි පාඩමේ අහලා තියෙන රටාවේ ඒවා ටික පාස් පේපර්ස් වල කරා. සර්ගේ පේපර් එකෙත් තියෙන එකෙත් කරා. අහන්න තියෙන රටාවේවත් සර් පේපර් එකට දාලා තියෙනවා. අන්න එතකොට මට තියරි පුළුවන්. අහලා තියෙන අහන්න තියෙන රටා ටික මට කරගන්න පුළුවන්. ඒකේ MCQ 50 පේපර් එකක් මං කරා. ඒකේ පාස් පේපර් 35ක් විතර ටික මං කරා. එතනම MCQ 85ක්. සර් ඊළඟ සතියේ ඒ පේපර් එක ඉවරනකොට තුන්වෙනි පාඩම ඉවර වෙනකොට දිගට දවස් 2-3 සැරයක් අලුත් MCQ දානවා තුන්වෙනි පාඩමෙන් වඩා අමතක වෙයි කියලා. එතකොට තේරෙනවනේ සතිය එකමාරක් යනකොට ඔයා MCQ 100ක් විතර කරලා තියෙනවා. මොකෙන්ද? තුන්වෙනි පාඩමේ. ඉතින් පුතා MCQ එන්න පුළුවන් රටා සෛල බිත්තියන් නොදරන්නේ ප්‍රොටිස්ටා අතුරින්. එතකොට අපි පුනා ප්‍රශ්න කීපයක කියනවා සෛල බිත්ති නොදරනවා කිව්වොත් ඇමීබයි ඉයුග්ලිනයි පැරමීසියම්. ඇමීබා ඉන්නවා ඉයුග්ලිනා ඉන්නවා පැරමීසියම් ඉන්නවා. තුන් දෙනෙක් වන්න මතකයි. ඒක සෛලිකව සෛල බිත්ති දරනවාද කිව්වොත් 100 සැරයක් විතර මේ ප්‍රශ්න කීයක ඔය වචන කියනවා. ඒක සෛලික සෛල බිත්ති දරන ඩයටම විතරයි. ස්වයං පෝෂී විෂම් පෝෂී මිශ්‍ර පෝෂීන් විෂම් පෝෂීන් වෙනවද කියලා. එහෙම එකක් අපේ සම්පත් පොතේ තිබ්බද? ඒක තමයි මම එන්න තියෙන රටා. දැන් මේ පාර ඔය මොකද්ද යුග්ලිනා ගැන අහලා මම දැක්කේ සර්ලත් වරද්දගෙන තිබි උත්තර මාක් කරද්දි. සර්ලටත් වැරදි. සර්ලත් හොයාගන්න බෑ. හරි. ඒකට එන්න ඒක තමයි මේ. අපි ඔක්කොම ප්‍රැක්ටිස් කරන්නේ අහලා තියෙන රටාවල් වලට. ඔයා මේ සති පේපර් ලියලා බලන් තුන්වෙනි පාර අහන්න තියෙන රටාවෙවත් සර් දාලා දෙනවා. හරි වඩ ලේසියෙන් කරගන්න පුළුවන් ප්‍රශ්න. නමුත් ඔයාට හිතන්න දෙයක් තියෙනවා පේපර් එක ඇතුලේ. ප්‍රශ්න කීපයක් හරි එහෙම සර් දාලා දෙනවා. මොකද ඔයාලගේ වැඩක් වෙන්න මේ පේපර් එකේ. ඔන්න ඔය වැඩ ටික හරියට කරොත් ඔයාට MCQ වල මේ පාඩමේ ටික ඉවර වෙනකොට ඒකේ සුපිරි වැඩක් වෙනවමයි. ඊළඟ සතියේ පේපර් එකේ මොනවද දෙන්නේ? ඔයාලට මතක් වෙයි. අයියෝ මේ අර තිබ්බ රටාවේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ අර රටාවේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ අර සර් අලුතෙන් කිව්ව රටාවේ කන්නේ මේ පාස් පේපර්ස් එක නෙමෙයි. සර් කිව්ව අලුතෙන් මෙන්න මෙහෙමක් එන්න පුළුවන් කියලා. අර MCQ 50 පේපර් එකේ තියෙන මේ සතියේ. ඒ රටාවේ ගන්නේ. ඉතින් ආඩායි පේපර් ක්ලාස් එකේ පේපර් එකේ තුන්වෙනි පාඩමේ nothing. හරි ඕන එකක් ලියන්න පුළුවන්. දෙයක් නෑ වට. ඒ වගේම ඉතින් අප්‍රේල් නිවාඩු කාලේ දෙවෙනි පාඩමේ තුන්වෙනි පාඩම 4 5 ඔක්කොම 12 වසරෙන් එන්න පුළුවන් සියලු රටා ටික එන්න තියෙන හැම MCQ එකම ඔයාලව කරෝ. රචනා මම කිව්වේ 2025 අහපු එක 26 අහන්නේ නැහැ කියලා. සාමාන්‍ය 24 අහපු එකත් සාමාන්‍ය 26 අහන්නේ. නමුත් 2019 2020 21 22 23 වගේ අවුරුදු වල ආපුව විශේෂයෙන් මෙන්න මේ අවුරුදු තුන හොඳට බලන්න වැඩ කරද්දී නැවත මේ කියන්නේ 2026 පේපර් එකේදී අහන්න පුළුවන්. හරි. එතකොට අපි මොකද දැන් කරන්නේ? විශේෂ එසේ ප්ලෑන් එකක් තියෙනවද සර්ට? හරි. එසේ වැඩසටහනක් තියෙනවද කියලා ඇන්ඩි ඩාගෙන රචනයක් ලියනවා. එහෙම එසේ වැඩසටහන් නැහැ පුතා. අපිට අප්‍රේල් මැයි ඉවර වෙනකොට තුන්වෙනි පාඩමෙන් එන්න පුළුවන් රචනා මොනවද? ඒවා ලියලා තියෙන්නේ. ඒ මාකින් මං ගාව තියෙනවා. අප්‍රේල් මැයි ඉවර වෙනකොට 10 වෙනි පාඩමෙන් එන්න පුළුවන් රචනා මොනවද? ඒවා මම ලියලා තියෙනවා. ඒ මාකින් මං ගාව තියෙනවා. ඒ වගේ මෙන්න මේ සියලු පාඩම් වලින් එන්න පුළුවන් රචනා ටික එන්න පුළුවන් මට්ටමේ රචනා සියල්ල අපි ලියනවා මාකින් දෙනවා. ඒවෙන් නවතින්නේ නැහැ. මොකද්ද වැඩේ? අපි මේ හැම රචනා ප්‍රශ්නයක්ම උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයාලට මතක ඇති. අපි මේ ළඟදී කරා පිටි උඩරිය ගැන රචනාව.
පිටියුටරේ ගැන රචනාවක් කරන්නේ. දැන් මම ගෲප් එකට දැම්මයි පිටියුටරේ ගැන රචනාව ලියන්න ආවොත්. හරි. කොහොමද අපි ඒකේ සැකිල්ල හදන්නේ? මුලින්ම මොනවා ගැනද ලියන්න ඕන? පිටියුටරේ ග්‍රන්ථිය පූර්ව අපර කියලා දෙකකින් යුක්තයි. පූර්ව පිටුඩේ හයිපොතැලමසට සම්බන්ධයෙන් රුධිර නාල අපර පිටුඩේ නියුරෝන මගින් ඊළඟ පූර්ව පිටුඩේ ගැන විස්තර කර අයගේ හෝමෝනත් එක්ක අපර පිටුඩේ විස්තර කර අයගේ හෝමෝනත් එක්ක අන්න මං ආඩ පොඩි සටහනක් දාලා තිබ්බා මතකනේ. ඒ වගේ තුන්වෙනි පාඩමෙන් එන්න තියෙන රචනා ටික නිකම් මාගින් එකක් ගහලා දාලා දෙන්නේ නැහැ මං ඔයාලට. මම මේ තුන්වෙනි පාඩමෙන් එන්න තියෙන රචනාවල ලියන ප්ලෑන් එක හදනවා. හරි. තුන්වෙනි පාඩමෙන් එන්න පුළුවන් රචනාව මේක. මෙන්න මේ රචනාව ලියන ප්ලෑන් එක කියලා අපි වත් එක පොඩි කඩු සටහනක් හදනවා. ඔක දැන් අවුරුදු ගාණක් තිස්සේ කරනවා දන්නවනේ. ගිය අවුරුද්දෙත් අපි අන්තිම මාසවල කරා. හරි. මේ අවුරුදු මම දැක්ක තමරසලා එක කොපි කරලා ඒගොල්ලොත් කරනවා. හරි. කමන්නේ ඒක උලන්නේ. හරි. ඒක ඉතින් ඕනෙ කෙනෙක් කරන්න බලන්න. තුන්වෙනි පාඩමෙන් එන්න පුළුවන් රචනා ටික අපි දන්නවා. ඔයා දන්නවා. එන්න පුළුවන් හැම එකම සැලසුම් කරන මේ රචනාව ආවොත් මෙන්න මේ විදිහට තමයි සැලස්ම මුලින්ම මේ කොටස ලියලා මුලින්ම මේ ටික ලියලා මුලින්ම මේ ටික. එතකොට ඔයා මේ සතිය මොනවද ප්ලෑන් එක? තුන්වෙනි පාඩමෙන් එන්න පුළුවන් රචනා ටික ප්ලෑන් කරලා ලියමු. කියලා දෙනවා පාඩම් කරන විදිහවල් පවා රචනාවට. හරි පොයින්ට් කැඩෙන විදිහ පවා කියලා දෙනවා. ඊළඟට දෙවෙනි පාඩමෙන් එන්නම තියෙන ටික ලියමු. හරි හතරවෙනි පාඩමෙන් එන්නම තියෙන ටික ලියමු. 5 12 වසරෙන් එන්නම තියෙන ටික ලියමු. මේ වල ඉතුරු ටිකත් ලියමු. රචනා මට දෙන්න සති 8ක්. MCQ මට දෙන්න සති 8ක්. මම ওই වැඩ ටික වගේ හදලා ගන්නම් මේ අන්තිමෙත්. MCQ ටික රචනා ටික පුළුවන් එක්කෙනෙක්ට ව්‍යුහගත කොහොමද ලියා ගන්න පුළුවන්. හරි ව්‍යුහගත කොහොමද යාර ලියන්න දැනුම තියෙනවනේ මේ ටික හොඳට පාඩම් කරපු එක්කෙනෙක්ට. එහෙම කියලා අපි අතාරින්නේ නැහැ. ව්‍යුහගත වලට වෙනම ප්ලෑන් එකක් අපි හදලා තියෙනවා. සතිපතා ව්‍යුහගත අලුතෙන් ලියන වැඩසටහනක් ඔයාට මේ අප්‍රේල් මාසෙදි පටන් ගන්නවා. සතිපතා ව්‍යුහගත ලියන ප්ලෑන් එක. හරි රචනා ලියන ප්ලෑන් එක MCQ ලියන ප්ලෑන් එක අස්සේ තුන්වෙනි පාඩමේ MCQ තුන්වෙනි පාඩමේ රචනා ලියනවනේ. ඒ ඇස්සේ තුන්වෙනි පාඩමේ ව්‍යුහගත ලියනවනේ. ඒ අතරේ ඒ පාඩමෙන්ම අමතර MCQ අමතර ව්‍යුහගත අමතර රචනා. හැබැයි වා මේ ඩිස්කෂන් එකට හිටියම තුන්වෙනි පාඩමේ රචනා 4 ලියලා ව්‍යුහගත ටික කරලා MCQ ටික ඔයාට අමතරව දාන ටික තනියෙන්ම කරගෙන යන්න පුළුවන්. ඒවා මාර වැඩකාරයෙක් වෙලාන තියරි බලලා පේපර් ඩිස්කෂන් බලලා පාස් පේපර් සර්ගේ පේපර්ස් ලියලා ඒවා ඩිස්කෂන් බලලා මාකින් බලලා ඉන්න එක්කනට ඊළඟට දානේව ඇති දෙන්නේ. ඔන්න ඔය වැඩසටහන තමයි මම මේ අද ඔයාට පැහැදිලි කරන්න ආවේ. කොහොම හරි එතකොට පළවෙනි දේ ඔයා මේ වැඩේ හරියටම කරගන්න ඕනේ කවද්ද පටන් ගන්නේ ගම්පහින් බ්‍රහස්පතින්ද පිටපලාත් කට්ටියට පේපර්ස් ලියන්න පුළුවන් දවසක ගෲප් එකට හෙට වෙනකොට ඒක පාඩම් කරන්න පටන් ගන්න. හරි වේලාව වැටෙනකන් ඉන්න එපා. ඔයා පාඩම් කරන්න පටන් ගන්න. කීවෙනි පාඩම? තුන්වෙනි පාඩම පටන් ගන්න. හරි එම කරන්න. අන්තිමට මම එක දෙයක් කියලා නවත්තන්නම්. දැන් මේ සතියේ Facebook එකේ මගේ Facebook එකේ තිබ්බා විශේෂඥ වෛද්‍යවරු වෙලා මේ ඊයේ පෙරේදා බණ්ඩාරනායක BMCH එකේ කොන්වොකේෂන් තිබ්බ කට්ටිය දාලා තිබ්බේ අපේ අවුරුදු වල ඈත කාලවල නේද ඊට අවුරුදු ගානකට කලින් දරුවෝ අද විශේෂඥ වෛද්‍යවරු වෙලා මම ඒකත් එක්ක වඩ කියන්න ඕනේ මගේ මතකේ තියෙන සමහර විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා ඒගොල්ලෝ කැම්පස් එකේ බැච් ටොප් නෙමෙයි ඒ ලෙවල් වල ඒ තුන ගත්තෙම නැහැ ඒ දෙකයි B එක අරගෙන ගිහිල්ලා කැම්පස් එකේ කොහොම හරි ඩිග්‍රී අරගෙන ඊට පස්සේ තව ටිකක් වැඩ මහන්සියලා විශේෂඥ වෛද්‍යවරයෙක් බවට පත් වෙච්ච කට්ටිය ඕන තරම් හිටියා මේ මෙහෙම ඒ දෙකයි B එක ගන්නකොට O level වල තිබ්බ ඕන හොඳට මතකයි ඒ දෙකක් හරි ඒ තුනක් B තිබ්බ C තිබ්බ රිසල්ට් එකේ නමුත් සෙකන්ඩ් ෂයි එකේ මෙඩිසින් කියා තව කට්ටියක්
හරි O level වලත් හොඳ රිසර්ච් තියෙනවා. A level වල දිස්ත්‍රික්කේ මුල් 1 2 අතර ඉඳලා විශේෂඥ මහිද්දර. තව කට්ටියක් එහෙම නැහැ. O level වලට එකේ ලොකු රිසර්ච් නැහැ. ෆස්ට් අයි එක බැරි වෙලා සමහරට දෙක සෙකන්ඩ් ෂයි. සමහරට ෆස්ට් අයි එකේ. හරි ගල හිටියාව සෙන්ට්‍රල් එකේ හිටියා 3 දෙනෙක්. O level වල වැඩේ අවුල්. 3 දෙනාම ෆස්ට් අයි මෙඩිසින්. ඉතින් එහෙම හිතන්න එපා. මේක මොමන මට්ටමක හිටියත් මං කිව්වේ මේ වැඩසටහනත් එක්ක මහන්සි වෙලා කරගත්තොත් අපිට මාර වැඩක් කරගන්න පුළුවන් අප්‍රේල් අන්තිම වෙද්දී. ඔයාටම සතුටුයි දෙයි. දෙයියනේ මං දන්නේම නැතුව අප්‍රේල් අන්තිම වෙන ලකුණු 60ක් ගත්තනේ අම්මේ කියලා අම්මටත් කියේ. තාත්තා කියලා තාත්තටත් කියේ. තව මට ලකුණු 40යි ගන්න තියෙන්නේ. කියලා කෑ ගහලා කියන්න පුළුවන් තරමේ මොරාල් එකක් හදන්න පුළුවන් තරමින් වැඩ කරන්න පුතා. හරි. හිතින් සතුටු වෙන්න පුළුවන් තරමින් වැඩ වෙන්න. එච්චර සතුටු වෙන්න පුළුවන් තරමින් සිතින් අම්බෝ මම 12 වසරට ගියේ නම් මාර විදිහට හදලා තියෙන්නේ. පාස් පේපර්ස් ටික, අලුත් ප්‍රශ්න ටික, සර්ගේ පේපර්ස් ටික ඔක්කොම දැන් කරලා තියෙන්නේ. මම ගා ටර්ම් ටෙස්ට් පේපර්ස් වල හොය කරනවා අහලා තියෙන ප්‍රශ්න. අයියෝ මේ ටර්ම් ටෙස්ට් වල එකමනේ තියෙන්නේ. මට ඔය මොනවද කියලා ඊතර තරමින් ලියන්න පුළුවන් වේගෙන් ඔයා ලියනවා. එහෙම ලියන ඔයාට A level paper එකේ පළවෙනි view එකද දෙකම දෙන්නේ. පළවෙනි පාඩම් 2 3 4 ඉන්නේ. ඒක වේගෙන් ලියනවා. විනාඩි කීයක් දෙනවා? විනාඩි 30 විනාඩි 20ට ලියනවා. පූරක පටකේ මුදුස්සර ඉස්සල කොණාස්සර දුඩස්සර දැන් මේ සතියේ 27 ළමයි ලිව්ව විනාඩි මම දැක්ක විනාඩි 12ට ලියන රචනාව. සමහරකට මතකෙන් මම බලන් ඉන්න උඩේ ඉඳන් විනාඩි 12ට ලිව්වා. අපි ටයිම් දාලා ලිව්වේ. විනාඩි 12ට ලිව්වා. විනාඩි 30 රචනාව. මේ පාඩමක පොරක් වුණාම ඒක යට දෙයක් නැහැ. හරි. අනිස මට හිම් බැරි වුණානේ මෙච්චර කල් බැරි වෙච්ච ඒවා දැන් කල්පනා කරන්න එපා. ගිය සතිවලත් මට වැඩ කරන්න තිබ්බා. ගිය මාසෙත් නෑ ඒ වැඩක් නෑ. හරි ඔයා මේ දක්වා මොකුත් කරේ නෑ කියලා හිතාගෙන තමයි මං ඔයාව මේ අප්‍රේල් වල 60ක් අරන් දෙන්නේ. මේ වල ඉතුරු ටිකත් අරන් දෙනවා. ඔය පාඩම් ටික ඔක්කොම ටික ආයෙවට කියලාත් දෙනවා. මේ වැඩේට හදලා දෙනවා. හරි. දැන් අබමල් රේණුකවත් අවිශ්වාසයක් තියන්න එපා. රිවිෂන් කට්ටියත් ඔය 13 සත්වය කොටස් ටික අනේස අපිට මිස් වෙයිද දන්නේ ඔන්ලයින් කරන්න කියලා. එහෙම හිතන්න යන්න එපා. හරි 13 වසර සත්වය ටිකත් අනිවාර්යෙන් කරලා දෙනවා. ඒවා මේ අගෝස්තු වෙනකන් ඇදින්නේ නැහැ. මම වට තීරණ පන්ති වල ළමයින් පොරොන්දු වුණානේ මැයි වෙනකොට තීර ඉවරයි. හරි. තව චූටි කෑලි වගේක් තියෙනවා කිකි පන්ති කාඩ් එක දිදී ඉන්නවා. හී කැතවට මං ගාව නැහැ. කෙමිස්ට්‍රි ෆිසික්ස් වල ලොකු සිලබස් එකක් තියෙනවා. එහෙම ටක් ගාලා ඉවර කරන්න අමාරුයි. බයෝ වල ලොකු සිලබස් එකක් තියෙනවා. නමුත් අපි මොකද කරේ? ඒ හැම සිලබස් එකකම ඔයා දන්නවනේ තියරිය 10 සැරයක් විතර උගන්වනවා. ශුක්‍රාණුජන්නේ කී සැරයක් උගන්වන්නේ? කී සැරයක් ඔයා ලියන්න දීලාද පන්ති? කරලා අපි මේ වැඩේ ඉවර කරා. හරි. කෙමිස්ට්‍රි තරම්ම බයෝ වල නැහැනේ. ෆිසික්ස් තරම්ම නැහැනේ. ඉතින් මම කිව්වේ මැයිනේ. ඉතින් මැයි ඉවරයි. ආයි ජුනි වල තව චූටි කෑල්ලක් තියෙන එකට කාඩ් එක ගන්න. තව පොඩි කෑල්ලක් ඉතුරුයි. ඒක ඇතවට මං ගාව නැහැ. හරි එච්චර හිඟන විදිහට පන්ති මං කරන්නේ නැහැ. හරි සමහර අවුරුද්දන මාස 6ක් තියලා අපි ඉවර කරමු. හරි. ඉතින් කොහොම හරි මේ වැඩේ ඔයා දිනන්න. ඔයා වෙනුවෙන් තමයි මේ වැඩේ යන්නේ. ඔයාට පුළුවන් මේක කරන්න. මම මේ පේපර්ස් ලියද්දි මම දැක්කද සමහර කට්ටිය 12 වසර දෙවෙනි පාඩම එහෙම තිතනම ලියනවා. තුන්වෙනි පාඩම අවුල් පොඩ්ඩක්. ආයෙ හතර තිතනම ලියනවා. පස්වෙනි පාඩම පොඩ්ඩක් අවුල්. ඒ ඔක්කොමල ගොඩ ගන්න තමයි මේ වැඩේ කරන්නේ. අනිවාර්යෙන් උපරිමයෙන් අපි කරමු මහන්සි වෙලා. එහෙනම් ඔය ටෙලිග්‍රෑම් ගෲප් එකට ඔයාලට හෙට වෙනකොට කාලසටහන් වැඩේ පිටපලත් දරුවන්ට ලියන්න පුළුවන් දවස් ටික මහන්සිලා කරන්න. ඕන උපරිම එක සතියක් මැයි පළවෙනි සතියයි. මේ පේපර් සීරීස් එකේ එක පේපර් එකක්. ඔක්කොම පේපර්ස් ඉන්නේ 5යි. 4ම ෆිසිකල් තියෙන්නේ. එකක් ඔන්ලයින් තියෙන්නේ. ඒක ඔන්ලයින් තියෙන එක ලංකාවටම තියෙන ඔන්ලයින් විදිහට විතරයි. අනිත් පේපර්ස් 4ම ෆිසිකල් තියෙනවා. ඔන්ලයින් විදිහට ලියන්න පුළුවන් ද පේපර් එක? ඔව් ගෙදර ඉඳන් ඔන්ලයින් විදිහට මේ පේපර් එක ලියන්න පුළුවන්. ඒක දැනට දාස් කනල්ලම ලියනවනේ. ඒ අතරේ තව කාටද හිතනවා නම් මටත් ඔන්ලයින් ලියන්න තිබ්බනම් හොඳ අලුතෙන් ඇවිල්ලා පුළුවන්. එතකොට ඔයාලට මොන හරි දෙයක් ඒ සම්බන්ධව දැනගන්න ඕන නම් ඔයගලන්ට මම ඔගේ නම්බර් එක දාලා තියි. ඔයගලන් ටෙලිග්‍රෑම් එකට අදාළව ටෙලිග්‍රෑම් එකේ තියෙනවනේ ඔයගලන්ගේ නම්බර්ස් අවශ්‍ය ෆෝන් නම්බර්ස් දාලා තියෙනවනේ. ඒවට කතා කරලා ඔයාලට විස්තර ටික
දැනගන්න පුළුවන්. හරි. අවශ්‍ය ඕනම් පණිවිඩයක් මේ නම් එකට කතා කරලා හරි WhatsApp එකක් දාලා හරි වඩ තොරතුරු දැනගන්න පුළුවන්. ඔයාලට විෂය මොන හරි ගැටලුවක් ආවොත් විෂය සම්බන්ධ මොන හරි දැනගන්න ඕන මොන හරි ප්‍රශ්නයක් පාඩම් කරද්දි මොන හරි ගැටලුවක් ආවොත් මේකට වොයිස් එකක් විතරක් දාන්න. හරි. ඔන්න බැරි ටික මම ඔයාලට කිව්වා. එහෙනම් අපි මහන්සිලා වැටෙක් කරමු. තව මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා පොඩ්ඩක් පෙන්නන්න. මම කිව්වේ මයික්‍රෝ ඔක්කොම ටික මේ අප්‍රේල් පාස්වර්ඩ් ඩිස්කෂන් ටික යනවා. පේපර් ඩිස්කෂන් එක බොහෝ විට MCQ පේපර් එක ඉවර වෙලා දැන් ෆිසිකල් පන්ති වල MCQ ඉවරලා MCQ ඩිස්කෂන් එක යනවා. ඊළඟ ව්‍යුවගත කිව්වලා ඒක ඩිස්කෂන් ටික යනවා. ව්‍යුවගත රචනා. ඔය 2019 ඉඳන් පේපර්ස් ටික තමයි අපි කරන්න ඕනේ. ප්‍රැක්ටිකල් ටික දැන් ශුද්‍ර ජීවිතේ ඔක්කොම අපි කරාන එක දවසක් අරගෙන ඒ ටික ඉස්සරහ දවසක ආයි මතක් කරනවා. අනිවාර්යෙන් දැන් මේ 2025 26 පේපර් එකට එන්නම පුළුවන් රචනා ටික මොනවද කියලා වෙන් කළා අරගෙන ඒව නැවත නැවත ලියන වැඩසටහනක් තියෙනවා. බය වෙන්න එපා. සර් කරපු රෙකෝඩින් දෙන්න බැරිද ඔන්ලයින් ක්ලාස් එකේ මොනවද ඔයාලට අවශ්‍ය රෙකෝඩින් කියලා දාන්නකෝ බලන්න ටෙලිග්‍රෑම් එකට. එතකොට ඒගොල්ලෝ වඩ කියයි. රිවිෂන් එක මේ සුපුරුදු පරිදි බ්‍රහස්පති දිනේ තියෙනවා. ඒක ඔයාලට බලන්න වෙන්නේ ක්ලාස් එක අපි උදේ වරුවේ නෙමෙයි හවස් වරුවේ තමයි බලන්න වෙන්නේ. නෑ ඔන්ලයින් කට්ටියට පේපර් ලියන්න පුළුවන්. ඒක ටෙලිග්‍රෑම් එකේ විස්තර දාලා දෙන බලන්න. ඔය ඕන්න අර මං කතා කරු නම් එකට ඔයාලට අහලා දැනගන්නත් පුළුවන්. අනුරාධපුරේ නම් ආයෙන වෙනවා. ගිය උදේට ඉඩක් නැති වෙලා කියන්නේ මේ පාරත් එනවා. ඔය රිවිෂන් ටියුට් පැක් ගන්න පුළුවන්. ඔයාට අර නම්බර් එකට කෝල් කරලා අහන්න මොකක්ද අවශ්‍ය කියලා ඔයාට කුරිය කරලා ගෙන්න ගන්න පුළුවන්. නැත්නම් ඔයාට ළඟ ආයතන කියන්නේ ඒක ඒගොල්ලෝ එතනට ඒවල තියයි. ඔව් මේ ෆුල් පේපර් කියන්නේ මේ පේපර් ක්ලාස් එකට ෆුල් පේපර් ක්ලාස් එක තමයි මේ මාසේ මේ විදිහට යන්නේ. ඉතින් ෆුල් පේපර් කට්ටියට තමයි මේ කියන්නේ. තියරි එන ෆුල් පේපර් එන 26 කට්ටියට තමයි මේ වැඩසටහන යන්නේ. ඔව් මැයි ජූනි ජූලි ඔක්කොම ෆුල් පේපර්ස් කරන්නේ. අර අන්තිම පාඩම් ටික විශේෂයෙන් මතක් කරන ගමන් ෆුල් පේපර්ස් තමයි මැයි ජූනි ජූලි කරන්නේ. ඔය ජායල සෙන්ට් එකක් තියෙනවා. ෆුල් පේපර් ක්ලාස් එක මේ මාසේ විතරක් නෑ. මේ මාසේ විතරක් නෑ. මයික්‍රෝ ප්‍රැක්ටිකල් ටික තියෙනවා සයිට් එකේ. මොනවයි දාන්න කියලා කියන්න. ඒක මේ පාර මං හිතන්න සාමාන්‍ය ලකුණු 70 71 වගේ තමයි මගේ දැනුමේ හැටියට. 65ට උඩින්. මේ මීන් එක වඩ YouTube එකේ රෙකෝඩින් එක තියෙනවා බලන්න පුළුවන්. නෑ සල්ලි ගාණ වැඩි වෙලා නෑ. පේපර් ක්ලාස් වල ගණන් වැඩි වෙලා නෑ. හෙට පේපර් සෙන්ට් එකේ නෑ. ඒක නෑ. පරණ සිලබස් මේ ෆුල් පේපර් එක උඳලා තියෙන්නේ. පිටපලාත්වල බ්‍රහස්පතින්දාට නම් ඔයා ලිව්වේ ලියන්නෙත් ඔයා බ්‍රහස්පතින්දා සිකුරාදා ලිව්වනම් මේ සිකුරාදා ලියන්නේ ෆුල් පේපර් එකම තමයි. බොහෝ විට පිටපලාත් ඒවා තියෙන්නේ සඳයින් පස්සේ විතර. ඒ කියනවා සඳ වගේ නම් ඔයා ලියලා ඉතින් ඔයා ලියන්නේ ඒ සඳත් පරණ අර ෆුල් පේපර්ස් කතාවම තමයි.
අපේ පැත්තේ සරල තෙල් වැඩි වෙලා කියලා පන්ති ගාසු 800කින් වැඩි කළා. අයියේ. මෙහෙත් වැඩි වෙලානේ තෙල්. බයෝ වලින් ඉසෙඩ් එක වැඩිපුර තිබ්බොත් කෙලින්ම අනිත් දෙකට වාසි. බයෝ ඉසෙඩ් එක වැඩියෙන් ගත්තොත්. ජායල ටියුට් එක ගන්න පුළුවන්ද? ඒක පොඩ්ඩක් නම් එකෙන් මට ඒක ගන්නම් දැනුමක් නෑ මට මතක නෑ පුතා. ඒක අහලා බලන්න නම් එකේ සෙන්ට් එකක් තියෙනවා. ඉස්සරහට කරන්ට් කැපුවොත් ඒකෙදි ඉස්සරහට බලමු දැන් මොකද කරන්නේ කියලා. අපි කොහොම හරි වැඩේ කරන් යමු. ජීවන චක්‍රෙන් නෑ කියලා කියන්නේ. ඉතින් ආවේ නෑ. පීස් කීයද අපි යන්නේ 2500ම තමයි හැමදාම ගිය ගානම තමයි. ඔය රෑන්ක් ලිස්ට් එක දෙනවා. රෑන්ක් ලිස්ට් එක අනිවාර්යෙන් දෙනවා. ෆීස් ඔය අපි තමයි මං හිතන්නේ ඔය පන්ති ගාස්තු අඩුවෙන්ම යන්නේ 800ක් දැන් තව වැඩි කළාද? මගේ පන්ති ගාස්තු ඒ ගණන්ම තමයි. දහතුන සත්‍ය ඔක්කොම ඔව් 13 සත්‍යය මැයි වගේ වෙනකොට ඉවරයි. මේ මාසෙ ඉවර වෙන්නේ නැහැ. මැයි වගේ වෙද්දි ඉවරයි. අප්‍රේල් විතරක් ඉවර වෙන්නේ. තුන්වෙනි පාඩමෙන් එන්න තියෙන එසේ ටික ඒ වෙලාවෙක සර් කියයි. හෙට එන්න තියෙන සෙන්ටරල් තියෙන ওই පේපර් එක නෙමෙයි. සර් කිව්වේ මේ පේපර් සෙට් එක පිටපලාත් වල ලියන්න පටන් ගන්නේ බොහෝ විට අඟහරුවාද වගේ වෙනවා. ඒතකන් වාට ලියන්න තියෙන්නේ පරණ, ඒ කියන්නේ පරණ රටාවේ ෆුල් පේපර් එක තමයි. මාතර 3800යි. නිසරත් ඒ ගණන්නේ. හරි අපි දාන්නම් ඔය මුල් 100නේ අපි දදා හිටියා ගිය මාසෙද කොහෙද මම මුල් 100 නම් දැන් ගිය මාසෙට කලින් මාසෙකද නේ 200 නම් දැම්මේ නෑ. හරි 200ත් අපි දාමුකෝ. ඔය 2026 තියරි රිවිෂන් කට්ටියගේ වැඩ පිළිවෙල. තියරි සහ රිවිෂන් දෙගොල්ලන්ට. දැනට ලකුණු වැදගත් නේ. දැනට ලකුණු මට්ටම මගේ මතකයේ මම හිතන විදිහ නම් සාමාන්‍ය ලකුණු 40 45වත් ඉන්න ඕනේ. 40ක්වත් ගන්න ඕනේ. නමුත් ඊට අඩු වෙච්ච කට්ටියත් ඉන්න හින්දා තමයි ලොකුවටම මේ වැඩසටහන පටන් ගත්තේ. 40 එක්කෙනාව 60ට ගේන්න, 60 එක්කෙනාව 80ට 90ට ගේන්න. එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. රයිට්. අපි එතකන් ටික මම කතා කරන් ආවා. මොන හරි තව ගැටලුව ආවොත් මම YouTube එකේ වීඩියෝ එක තියෙනවනේ. අර අන්තිම පාඩම් ටිකත් අනිවාර්යෙන් කරලා දෙන්න හොඳටම. YouTube එකට ගැටලුව වගේ ප්‍රශ්න මොන හරි තිබොත් දාන්න. හරි. අපෝ 61 කෙනෙක්ට 80ට යනවා කියන අති සරල සිද්ධියක්. බය වෙන්න මෙපා. හරි. සේලින් පෙන් එකේ රෑන්ක් ලිස්ට් එක හරි. මම බලන්න ඒක දාන්න කියන්න. අද ප්‍රවීණි බලමුකෝ අපි පටන් ගත්තේ නැන් තාම. මේ පේපර්ස් පිටපලාත් වල පටන් ගන්න ලබන අඟහරුවාදා විතර පස්සේ එතකන් මේ සතිය වල තමයි පිටපලාත් වල ලියන ෆුල් පේපර් එකම තමයි. ෆුල් පේපර් මම හිතන්නේ 15 නේ. 70ට වඩා වැඩි වෙන්නේ නෑ. වැඩි වෙනවා. මේ වැඩසටහන බලලා කරලන්නකෝ වැඩි වෙන්නේ නැද්ද කියලා බලන්න. බය නැතුව කරන්න. හරි. එහෙනම් අපි වැඩේ අදට නවත්තමු පුතා. අප්‍රේල් වැඩසටහන ගැන තමයි අද අපි සාකච්ඡා කරේ. එහෙනම් උපරිම කැප වෙලා මහන්සි වෙලා මේ වැඩේ අප්‍රේල් මාසේ අන්තිම දවසේදී සිංහල අවුරුදුත් ඉවර වෙලා ඇත්ත අවුරුද්දක රසය විඳින්න ලෑස්තිලා ඉමු. මම 12 වසර ටික නම් නියමෙටම කරගත්ත කියන මානසිකත්වයේ හදලා තියාගමු. හරි. රයිට්. එහෙනම් අයිබෝන්.